හෙලෝ යාළුවනේ, ඉතින් කොහොමද ඔයාලට ගොඩ කාලෙකින් තමයි වීඩියෝ එකක් අරගෙන ආවේ. මම අද මේ වීඩියෝ එකෙන් කියලා දෙන්න හැදුවේ ඔයාලා මෙටා ඇඩ් සම්බන්ධව මොනවම හරි දෙයක් ඔයාගෙම කියලා දෙයක් හරි වෙන කෙනෙක් දෙයක් හරි ඔයා මැනේජ් කරනවා හරි එක දිගටම කන්ටිනියු කරගෙන යනවනේ. එතකොට අපිට ගොඩක් දේවල් තියෙනවා මේකෙන් ඉගෙන ගන්න. මේ මම කියලා දෙන දේ ගොඩක් අය දන්නවත් ඇති, ඒත් එක්කම සමහරු යූස් කරන්නෙත් නැතුව ඇති. පර්සනලි මම ගොඩක් මේක යූස් කරන මෙතඩ් එකක් තමයි. මොකද අපි බිස්නස් එකක් කරගෙන යනකොට අපි නිතරම අප්ඩේට් එකේ ඉන්න ඕන. අපේ කම්පියුටර් මොකද මේ වෙලාවේ කරන්නේ, එයාගේ ඇඩ්ස් කීයක් රන් වෙනවද, එයා කොහොමද කස්ටමර්ස්ලත් එක්ක එන්ගේජ් වෙන්නේ. ඉතින් ඒව හොයාගන්න රිසර්ච් මෙතඩ් ගොඩක් තියෙනවා. ඒ අතරින් එකක් තමයි අපිට මේ මෙටා වලින්ම දීලා තියෙනවා. ඉතින් අද අන්න ඒක ගැන තමයි මම මේ කතා කරන්න ඔයාලත් එක්ක. ඉතින් දිගටම රැඳිලා ඉන්න වීඩියෝ එකත් එක්ක අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉස්සරහට ඔයාලට මේ channel එකෙන් මෙටා සම්බන්ධව, ඊට පස්සේ Google Ads, ඊට පස්සේ Pinterest Ad, ඔය වගේ paid media category එක, digital marketing කියන area එක ඇතුළේ තියෙන paid media හැමදේම A to Z මම cover කරනවා. මොකද තාම Google Ads ඒ දේවල් වලට යන්නේ නැත්නම් මේකින්න crowd එකත් මදි. තාම පොඩි subscribersලා ප්‍රමාණයක් ඉන්නේ. මොකද මටත් වෙලාවක් හම්බෙන වෙලාවට මම normal එකේ videos upload කරගෙන යනවා. ඉතින් ඔයාලට ගන්න දෙයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එක බලලා subscribe පාරක් දාගෙන තව කෙනෙක්ට බලන්න share කරගෙන යමු. එහෙනම් අපි යමු වැඩි කතා නැතුව වීඩියෝ එකට. හරි. මේක තමයි මම ඔයාලට පෙන්වන්න ඔයාලත් එක්කම හදපු page එක. හරි. ඉතින් මම උදාහරණයකට මෙන්න මේ ප්‍රොඩක්ට් එකනේ මම දාලා තියෙන්නේ. ඉතින් දැන් මගේ ප්‍රොඩක්ට් එක අතරින් ගත්තොත් ඉතින් ඔයා උදාහරණයකට හිතන්න ඔයා මොනවා හරි fast moving ප්‍රොඩක්ට් එකක් සෙල් කරනවා. එහෙම නැත්නම් උදාහරණයකට හිතන්න ඔයා ටියුෂන් ක්ලාස් එකක් කරනවා. ටියුෂන් ක්ලාස් එකක් කරනවා නම් ඔයා නිතරම අප්ඩේට් එකේ ඉන්නවනේ. ඔයත් ඒක කරට කර ඉන්න අනිත් ටියුෂන් ගුරුවරයා මේ වෙලාවේ එයාගේ page එකේ මොකද කරන්නේ? එතකොට එයා කොච්චර ඇඩ්ස් රන් කරනවද? අන්න ඒ දේවල් ගැන ඔයා අප්ඩේට් එකේ ඉන්න ඕනනේ. ඉතින් අන්න එයාලා කොහොමද මේ වෙලාවේ මොන මෙතඩ් එකකින්ද මොන ක්‍රියේටිව් එකද යූස් කරලා තින්නේ, අන්න ඒ දේවල් හොයාගන්න පුළුවන් මෙතඩ් එකක් තමයි මම මේක කියලා දෙන්නේ අද. ඉතින් මම මේ ෆැෂන් සම්බන්ධව දෙයක් නෙමෙයි මෙතන මේ දාලා තින්නේ. නිකන් normal transparent sunglass දෙකක් තමයි දාලා තින්නේ. හොඳද? ඉතින් මම දැන් මට බලා ගන්න ඕන මම මේ කරන බිස්නස් එකට සිමිලර් ඉන්න තව අය මොනවද මේ වෙලාවේ දාලා තියෙන ඇඩ්ස්. ඉතින් උදාහරණයක් විදිහට මම දැන් යනවා මෙන්න මේ විදිහට page එකේ home එකට. සිග්නල් පොඩ්ඩක් අද drop වෙලා තියෙනවා. මෙහෙට කාලගුණේ ප්‍රශ්නයක් තියෙන හින්දා. ඔහොම ඉන්න මේක load වෙනකන්. හරි, මම මේක ලෝඩ් වෙනකම් මම ඔයාලට අනිත් ස්ටෙප් එක කියලා දෙන්නම්. ඉතින් අපිට පුළුවන් අපේ කම්පියුටර් කෙනෙක් එයා මොන වගේ ක්‍රියේටිව් මෙතන ලෝඩ් වුණා. හරි, මම දැන් මෙතන සර්ච් කරනවා sunglasses කියලා. මෙන්න මේ වගේ මට එනවනේ සර්ච් රිසල්ට් එකක්. මෙතන නම් ගොඩක් ශ්‍රී ලංකන් ඒවා නෙමෙයි එන්නේ, ඉන්දියන් ඔය වගේ ඒවා තමයි එන්නේ. මම බලමු sunglasses sale ශ්‍රී ලංකා. ඔය විදිහට අපි සර්ච් කරලා බලමු අපිට මොන වගේ සර්ච් රිසල්ට් එකක්ද මේගොල්ලෝ දෙන්නේ කියලා. මෙයාලගේ මේ ඇඩ්ස් රන් වෙනවා නෙමෙයි, මේ ගොඩක් මේ සර්චින් මේ කීවර්ඩ් පවර් එකත් එක්කලා වෙන රටවල් වල ඒවා තමයි මෙතනින් මට සජෙස්ට් වෙන්නේ. හරි, කමක් නැහැ. හරි, දැන් මම මෙන්න මෙයාලත් දැන් sunglasses සෙල් කරනවානේ. මම මුලින්ම කරන්නේ මෙයාගේ page එකට යනවා. ඔය විදිහට මම page එකට මෙයාලගේ යනවා. මෙයාලගේ page එකේ එතකොට branded bag collection කියලා තමයි නම තියෙන්නේ. එතකොට like තියෙනවා 10k, followersලා තියෙනවා 11k. මේක තමයි මෙයාගේ page එක. එතකොට මම මෙතනින් යනවා මෙන්න මෙතන තියෙන about එකට. මම මේ කරන ස්ටෙප් වලට පැහැදිලි ඇති කියලා මම හිතන මොකක් හරි ඩවුට් එකක් තිබුණොත් අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ මට කමෙන්ට් එකක් දාන්න. හරි. ආගේ about එක මෙන්න මේ විදිහටනේ එන්නේ.
එතකොට මේ about එකේ මගේ mouse point එක යන තැන බලන්න මෙතන මේ පහළ තියෙනවා page transparency කියලා එකක්. මෙන්න මේ page transparency කියන එක ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා යාළුවනේ. This page is currently running ads කියන tab එක එනවා. අපි ආයි see all කියන එක දුන්නාම මෙතන තියෙනවා go to ad library කියලා එකක්. ඔයාලට පේනවා ඇති ads from this page මේ page එකෙන් ads run කරනවා. එයා අපිට බලා ගන්න පුළුවන් එයා run කරන ads මොනවද කියලා. මෙතනින් අපි යනවා go to ad library. හරි. ඉතින් මෙන්න මෙයා දැනට රන් කරන ඇඩ් එක. එයා රන් කරන්නේ මේක ඉන්දියන් පේජ් එකක්ද කොහෙද? branded bag collection කියන එක නා මෙන්න මේ වෙලාවේ රන් කරනවා. මෙන්න මේ වගේ ඇඩ් එකක් අපිට පුළුවන් see ad details කියන එක දීලා මෙන්න මේ විස්තර ටික අපිට ගන්න පුළුවන්. මෙතනින් අපිට මේක ඔයාලා මෙහෙම හිතුවේ නැතුනට ඔයාලට ගොඩාක් valuable. ඔයාලා හරි market research එකක් කරනවා නම් ඔයාලගේ කම්පිටිටර් කොච්චර ads run කරනවද, එයා මොන වගේ ads run කරන්නේ, එයා මොන වගේ creatives භාවිතා කරන්නේ, දැන් මේ දේවල් අපිට මෙතනින් note down කරගන්න පුළුවන්. මේ තියෙන advertiser එකේ details ටික ඔයාලා කරන්නම් ඔයාලේ කවදාවත් boost එකක් හරි ad එකක් හරි පාවිච්චි කරන්න එපා. ඔයා බලන්න ඔයාගේ කම්පිටිටර් එයා cross-sell ad එකක්ද දාලා තින්නේ, එයා page එකට පේන්නේ නැතිව normal only ads විතරද ගහලා තින්නේ, නැත්නම් page එකේ තියෙන post එකකට boost එකක් ගහලාද? ඔන්න ඔය දේවල් ඔයත් බලන්න ඕන. මොකද එයාගේ උදාහරණයකට මේ ad එකක් කියන්නේ ඔයා බලනවා page එකට කියන්නේ ඔයාගේ profile එකට ගිය ගමන්ම ඔයාලට පෙන්වන්න දෙවනි result එක sponsor ad එකක්. දෙවනි හෝ තුන්වෙනි result එක අනිවාර්යෙන් sponsor ad එකක්. එතකොට මේ sponsor ad කියන එක මාර performing කරන දෙයක්. හරියට ඔයා target කරලා මේ ad එකක් හරියට set up කරෝතින් ඔයා හිතා ගන්න බැරි විදිහට ඔයාලට result එකක් ගන්න පුළුවන්. හැබැයි කරන්නම් ඔයා කවදාවත් ad එකක් set up කරපළියට ඔයාලට මේ result එක හරියට ගන්න බෑ. හරි. ඉතින් මම එක්සැම්පල් එකක් විදිහට තමයි මෙතනට ආවේ. ඔයාලට මෙහෙම page එක through යන්න ඕනෙත් නැහැ. ඔයාලට පුළුවන් කෙලින්ම මේ මම මෙතන search කරලා තිනවා ads library කියලා. ඔයාලට පුළුවන් මෙතනට ගිහිල්ලා Facebook ads library කියලා search කරාට පස්සේ මේ වගේ search result එකක් එනවා. එතනින් ඔයාලට ගියාට පස්සේ මෙන්න මේ වගේ interface එකකට තමයි යන්නේ. හරි. ආඩ පේනවනේ මෙන්න මේ වගේ search result එකට තමයි එන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මෙතන තියෙනවා ad library report, ad library API, branded content ඔය වගේ දේවල් තියෙනවා. මේ දේවල් අපිට එහෙම ඕන වෙන්නේ නැහැ. මෙන්න මෙතන interface එක තමයි අපිට ඕන වෙන්නේ යාළුවනේ. ඉතින් මෙතනින් අපිට ඔයා ශ්‍රී ලංකාව target කරලා ads run කරන කෙනෙක් නම් මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන්. කියන්නේ ශ්‍රී ලංකාව විතරක් දැම්මහම ඇති. හැබැයි ඔයාලට ඕන රටක් ටාගට් කරලා මේ රටට මොන ads ද run වෙන්නේ කියන එක ඔයාලට page එක through බලා ගන්න පුළුවන්. ඔයා මෙතනින් ශ්‍රී ලංකාව කියන එක select කරා. එතකොට මේ ad category කියන එකට දෙන්න ඔයාගේ category එක politics ad එකක්ද බලා ගන්න ඕනේ. මේ දේවල් වලට බලා ගන්න පුළුවන්. මේ දවස්වල දැන් ඡන්දෙත් එනවා. ඉතින් ඔයා ඡන්ද කැම්පේන් කරන කෙනෙක් නම් ඔයාගේ competitor මොන වගේ ads run කරන්න කියලා මෙතනින් බලා ගන්න පුළුවන්. මෙතනින් මම දෙනවා all ads කියන එක. එතකොට මම මෙතනින් මගේ කම්පියුටර් විදිහට දැන් ගන්නවා කප්රුකව. මොකද මම ෆැෂන් කැටගරි නේ කරන්නේ. ඔයාලට මේ පෙන්නන්න දාලා තිබ්බ එක. ඉතින් මම මෙතනින් මගේ කම්පියුටර් කෙනෙක් විදිහට මම ඔයා මුලින්ම කම්පියුටර්ස් වල ලිස්ට් එක හදා ගන්න ඕන. නෝට් ඩවුන් කරගන්න. එහෙම නැත්නම් chat GPTත් එක්ක කතා කරලා ඔයා ඉල්ලන්න මේ මම මෙහෙම බිස්නස් එකක් කරනවා, මම මෙහෙම හර්බල් ප්‍රොඩක්ට් එකක් සෙල් කරනවා, මට ඉන්න කම්පියුටර්ස්ලා කවුද කියලා නෝට් ලිස්ට් කරලා දෙන්න කියලා. ඉතින් ඒ අතරින් ඔයත් බලලා ඔයත් FB එකට ගිහලා නෝට් ඩවුන් කරලා එකින් එක තියලා Excel sheet එකකට දාලා බලන්න එයාලා කරන ads එතනින් වැඩිම සක්සස් වෙලා තියෙන්නේ කවුද, කමෙන්ට්ස් තියෙන්නේ කාටද, අන්න ඒ දේවල් බලා ගන්න ඕන. හරි. මෙතනින් කප්රුක කියන එක සිලෙක්ට් කරාට පස්සේ මේ පේනවාද කප්රුක එකෙන් දැනට රන් වෙන ads. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙයාලගේ results 10ක් තියෙනවා. මෙයාලගේ බලන්න පොතක් වගේ ලෑම්ප් එකක්. ඉතින් unique products තියෙන්නේ මේ කප්රුක එකේ. හුස්ම ගන්න ටෙඩි කෙනෙක් එයාටත් තෑගි දෙන්න. කොහොමද මෙයාලගේ products? ඉතින් ඔන්න ඕක තමයි මේ software මෙන්න මේ තියෙන
මේ ඇඩ්ස් ලයිබ්‍රරි එකෙන් ගන්න පුළුවන් වාසි ටික ඔයාලට හිතුවේ නැතුණාට ගොඩාක් දේවල් මෙතනින් ඔයාලට පේජ් එකේ ඩීටේල්ස් ඉඳලාම ඔයාලට ගන්න පුළුවන්. පේනවනේ මම මේ ඔයාලට මේක කරන දේ. එතකොට මේ පේජ් එක මැනේජ් කරන තැන ඉඳලාම බලන්න පුළුවන් ශ්‍රී ලංකාවේ ඊට පස්සේ ඕස්ට්‍රේලියාවල ඔය දේවල් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන මම මේ ඔයාලට এডুকেෂනල් පර්පස් එකකින් පෙන්නන්නේ. ඒ කියන්නේ අපි රිසර්ච් පාර්ට් එකක් කරන හින්දා මෙතනින් ඔයාලට තව බලා ගන්න පුළුවන්. ඩරාස් කියන එකත් සර්ච් කරාට පස්සේ ඩරාස් ඔන්ලයින් shopping කියන එක දෙමු අපි බලන්න. ඒක පෙන්වන්නේ pages ගොඩක් තියෙනවා මේ වගේ අපි හරිය මේක තෝරලා ගන්න ඕනේ ඉතින්. Daras ads nan run වෙන්න ඕන අනිවාර්යෙන්ම. අපි බලමු මේක දීලා එතනත් පෙන්වන්නේ නැහැ. මේ පෙන්වන්නේ ads කොහොමද කොච්චර ඇඩ්ස් රන් වෙනවද කියලා ඔයාලට පේනව නේද? ඉතින් ඔන්න ඔය විදිහ තමයි කම්පියුටර් කෙනෙක්ව සර්ච් කරගන්න තියෙන ලේසිම මෙතඩ් එකක්. ඉතින් ඔයත් ඔයාගේ කම්පියුටර් ඔයා උදාහරණයකට හර්බල් ප්‍රොඩක්ට් එන්න පුළුවන්. ඔයා මොකක් හරි සර්විස් එකක් සෙල් කරන කෙනෙක් වෙන්න පුළුවන්. කෝස් එකක් ඔයා සෙල් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාට මෙන්න මෙතනින් ඔයාට ඩීටේල්ස් ගන්න පුළුවන්. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකේදී කොහොමද බලමු ඕගනිකලි කීවර්ඩ් හරියටම රිසර්ච් කරගෙන ඔයාලට මම පෙන්වන්නේ දැන් මෙතන ඕගනික් සර්ච් කරාට පස්සේ සන්ග්ලාසස් කියලා උඩට ආපු ඒවා මොනවද කියලා මම ආයෙත් ඔයාලට පෙන්වන්නම්. සන්ග්ලාසස් කියලා සර්ච් කරාම උඩට එන්නේ දැක්කද මේ ස්පොන්සර් ඇඩ්ස් නෙවෙයි එන්නේ normal organic ads එන්නේ. ඉතින් ඒ මෙතඩ් එක අපි ට්‍රැක් කරගන්න ඕන. මම මේ මෙතඩ් එක කොහොමද ඔයාලට හරියටම යූස් කරන්න කියලා පස්සේ වීඩියෝ එකක් දාන්නම්. පස්සේ කියන්නේ තව දෙවෙනි වීඩියෝ එක වගේ දාන්නම්. ඉතින් මම හිතනවා දැනට ඔයාලට මම මේ කියලා දීපු දේවල් තීරෙනවා ඇති කියලා. මොනවාම හරි ඩවුට් එකක් තියෙනවා නම් අනිවාර්යෙන් මට මැසේජ් එකක් දාන්න. මම රිප්ලයි එකක් දාලා තියන්නම්. එහෙනම් හැමෝටම ජය වෙන්න ඕන. අපිව සබස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යෙන් සබස්ක්‍රයිබ් කරන්න. බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. ඉස්සරහට අපි හොඳ වීඩියෝ සීරීස් එකක් ගේන්න ප්ලෑන් කරලා තියෙනවා. එහෙනම් ඉස්සරහට හම්බෙමු. ජය වේවා.